මං දැන් අද මං අද යන්නේ ඔයගොල්ලන්ගේ 6 වෙනි පාඩම තමයි දීපද ප්‍රකාශන. දීපද කියන්නේ පද දෙකක ප්‍රකාශන. ඔයාලට මේක මතකද මේක සුළු කරන විදිය? A ධන B වල වර්ගය. එතකොට මේක සුළු කරන්නේ මුලින්ම මේ තමයි පළවෙනි පදේ. පළවෙනි පදේ වර්ගය. වර්ගය අරගෙන ධන දෙවාරයක් පද දෙකේ ගුණිතය. එතකොට A B වල ගුණිතය. A වැඩි කිරීම B ධන දෙවනි පදේ වර්ගය. එතකොට මේකේ අන්තිම උත්තරේ A වර්ගය ධන 2AB ධන B වර්ගය. තේරුණානේ? දැන් මෙතන ධන වෙන්නේ මෙතන ධනනේ. කියන්නේ A වර්ගයේ ධන කියන්නේ මේකේ තියෙන ඒ ධන B වල වර්ගයන්නේ. දැන් බලමු අපි A ඍණ B වල වර්ගය කොහොමද කියලා. ඒකේත් අර වගේම මුලින්ම A නේ තියෙන්නේ. පළවෙනි පදේ වර්ගය. දැන් මෙතන එන්නේ මෙතන A ඍණනේ තියෙන්නේ. ඒතකොට මෙතන ඍණ දෙවාරයක් අර වගේම පද දෙකේ ගුණිතය AB ඊට පස්සේ ධන B වර්ගය B වල වර්ගය. දැන් මෙතන ධන හින්දා A වර්ගය මෙතන ධන ගත්තේ අපි. දැන් මෙතන ඍණ තියෙනද ඒ වගේ ඍණ. මෙතනයි ධන. ඒ කියන්නේ මෙතන ධන මේකේ ධන නම් ධන ඔක්කොම යනවා. දැන් මෙතන ඍණ වෙනවා. තේරුණාද? ඔයාලා නැත්තම් මේක වෙන විදිහකට ගත්තොත් එහෙම අපි මේක වෙන විදිහට ගත්තොත් ඒ වර්ගය කියන්නේ වෙන ක්‍රමයක් තමයි මේක. දැන් මේක ඕනනම් ඔයාලට හිතන්න ඍණ ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා හිතන්න මෙහෙම. ඒවා මේ යාර කලින් වගේම පළවෙනි පදේ ඒ වර්ගය ධන ගමුකෝ ධන දෙවාරයක් පද දෙකේ ගුණිතය. එතකොට මෙතන තියෙන්නේ ඒ පදයයි මෙතන තියෙන්නේ ඍණ B කියලා ගමුකෝ. ඍණ B කියලා අරගත් ධන මේ ඍණ B පදේ ගුණිතය. එතකොට ඍණ B වල වර්ගය. එතකොට ඒ වර්ගය 2AB මෙතන ඍණ ධන ඍණ වෙනවා. 2AB ධන ඍණ පදයක වර්ගයක් අනිවාර්යෙන් ධන වෙනවා. තේරුණාද? මේක විදිහට හදන්න පුළුවන්. මේක වල මතක තියාගන්න. දැන් මෙතන මේක ඒ ඍණ B නම් ඒ වර්ගයේ ඍණ 2AB ධන B වර්ගය. මෙහෙම ඔයාලට මෙහෙම හිතන්න ඕනෙත් නෑ. මේක ලේසියි ඔයාලට. දැන් මේක බලමු. ඊට ඉස්සෙල්ලා AB වගේ තමයි මෙතන දැන් 2M ධන 3. ඒ කියන්නේ ඉලක්කම් තුනක් බය වෙන්නේ පාර වගේම තමයි. මුලින්ම මොකද්ද? පළවෙනි පදයේ වර්ගය. ඒතකොට 2M වල වර්ගය ධන පද දෙකේ ගුණිතය. දෙවාරයක් 2M වැඩි කිරීම 3 ධන අන්තිම පදයේ වර්ගය 3 වර්ගය සමානයි 2M වර්ගය මොකද්ද? 4M වර්ගය ධන මේකේ ගුණිතය. දෙවරක් 3 6යි 6 වරක් 2 12M ධන 3 වර්ගය 9යි. තමයි උත්තරේ. දැන් මේක බලන්න. මේක අර වගේ ඍණ තියෙන එක. එතකොට පළවෙනි පදයේ වර්ගය 3M වර්ගයේ ඍණ දෙවාරයක් පද දෙකේ ගුණිතය. වැඩි කිරීම 3M වැඩි කිරීම 2M අන්තිම පදයේ වර්ගය 2M වල වර්ගය. එතකොට 3M වර්ගය කියන්නේ 9M වර්ගයේ ඍණ දෙවරක් 3 6යි 6 වරක් 2 12යි MN ධන 4යි N වර්ගය. තේරුණා නේද?